අයිබෝවන් අද මම හිතුවා කතා කරන්න ඕටිසම් දරුවෙක් නැත්නම් ඕටිසම් සහිත පුද්ගලයෙක් කොහොමද ඔබේ හොඳම යාළුවා විදියට ඉන්නවා නම් ඒක රැකගන්න කියලා. ගොඩක් වෙලාවට අපේ දරුවෝ නැත්නම් අපේ පුද්ගලයා සමාජයක් විදියට ඕටිසම් දරුවන්ට උදව් කරනවා කිව්වට ගොඩක් වෙලාවට බොහොම අමාරුයි තමන්ගේ හොඳම යාළුවා ඕටිසම් තියෙන දරුවෙක් නැත්නම් ඕටිසම් තියෙන පුද්ගලයෙක් කියලා අහන්න ලැබෙන එක දුර්ලභයි. එතකොට අපේ හොඳම යාළුවා නැත්තම් මගේ හොඳම යාළුවා ඕටිසම් තියෙන දරුවෙක් නම් අපි මොනවද කරන්නේ? ඒ දරුවන්ගේ සංවේදනතා වෙනස්. එතකොට ඒ විදියට අපි හැඩගැහෙන්න ඕනේ යම් කිසි විදියකට. ඊට පස්සේ අපි සමාජයක් විදියට ඒක ඇක්සෙප්ට් කරන්න ඕනේ. ඇක්සෙප්ට් කරලා එයාට අවශ්‍ය දේවල් වලින් අපි උපකාර කරන්න ඕනේ. කොහොමද අපි වැඩ කටයුතු කරගෙන යන්නේ? එයාට සෙන්සරි පැත්තෙන් තියනවා නම් ඒ පිළිබඳව අපි දැනුවත් වෙලා එතකොට යම් කිසි දේවල් වලින් බිය තියෙනවා නම් ෆෝබියස් තියෙනවා නම් ඒ පිළිබඳ දැනුවත් වෙලා කටයුතු කරන්න ඕනේ. ඒ පුද්ගලයාව ඕටිසම් සහිත පුද්ගලයාව ඉන්ඩිපෙන්ඩන්ට්ලි නැත්නම් තනියම වැඩක් කරගෙන ජීවත් වීමේ හැකියාවට සම්බන්ධ වෙන්න අපි උපකාරී වෙන්න ඕනේ. මේ දේවල් මගින් අපේ හොඳම යාළුවාට ඕටිසම් යාළුවෙක් නම් උපකාරී වෙන්න පුළුවන්. ඒකට අපේ දෙමාපියන්ට උදව් කරන්න කියන්න පුළුවන්. ඒ වගේම තව ගුරුවරුන්ට උදව් කරන්න කියන්න පුළුවන්. ඒ වගේම අපි දන්න සමාජීය පුද්ගලයන්ට කියන්න පුළුවන් උදව් කරන්න කියලා. විශේෂයෙන් මේ පුද්ගලයන්ව තේරුම් ගන්න ඕනේ. මේ පුද්ගලයන්ව තේරුම් අරගෙන අපි වැඩ කටයුතු කිරීම මගින් මේ දරුවන්ව සාමාන්‍ය නියුරෝ ඩයිවර්සිටි දරුවෙක් නියුරෝ ඩයිවර්ස් දරුවෙක්ව සාමාන්‍යයෙන්ම අපිට සමාජගත කිරීමේ හැකියාව තියෙනවා. මේ පිළිබඳව වැඩිදුර කතා කරමු තවත් වීඩියෝ එකකින්.